සර් බර ජීරයකට දාලා පොතක් බල බල හිටපින්ද මම ඉතින් හැරෙුවේ නෑ. මේ අපෝ අම්මගේ තාත්තගේ විවාහ සාධකෙත් තියෙන්නේ. 6 වෙනකන් ගියා. ඒක 6න් පස්සේ නෑ නෑ සර්. දෙවෙනි පාරම හොඳටම පාරක් දාලා. කැලුත් එනවා පම්පියට දන්නේ නෑ. Aku kukulnya saya budin. Baik, තාත්තා නම් කිව්වේ මේ වෙලාවට කුකුලේ සර් පොත බලනවා ඇති කියලා. මම හිතන්නේ අපේ තාත්තා පත්‍ර බලන විදිහට ඉන්නේ නැති කුකුලේ සර් පොත් බලනවා. යාළුවනේ. කරදර කරන්න එපා කියන තාත්තා කිව්වේ. ගිහින් ඉඳගන්න. Sebut marah buat kira nih. Makan. Caku ya kita pakai. Maru dawat mar. Parit dekka kella. Putit kella. Atal teman. Pakta kambaliyak nih. Shit. Ngedit mata. මේවත් බුදියා ගන්න පුළුවන්. දැන් පැයකටත් වැඩි. අතේ මැස්සොත් මේම කරේවොත් මේ මුගුර දණ්ඩ අතේ තියෙයි. ඔයලා මේ කවුද? කවුද නමුසේ? ඇයි? ඔයලා මගේ නම මොකද්ද? සර් මම්මි චාලි සර්. චාලි. ඔව් සර්. චාලි කිව්වේ? අර චාටර්ගේ පුතා. ඕ චාටර්ගේ පුතාද මේ? ඕ. දැන් ඇවිල්ලා ගොඩක් කලාද? වැඩි වෙනවක් නෑ සර්. පැයක් විතර ඇති. පැයක්? කතා කළේ වන්නේ නැත්තේ? මං දැක්කේ නෑ නේ ළමයාව. සර් බර ජීරයකට දාලා පොතක් බල බල හිටපින්ද මං ඉතින් හැරෙුවේ නෑ. ඒකට කාරි නෑ. මේ දැන් කියනකො ළමයා මොකද මේ පැත්තේ ආවේ අද? සර් මට ආයෙත් උසස් පෙළ කරන්න හිතුණා සර්. මේ ළමයාට දැන් අවුරුදු 25ක් විතර නේද? මොකද ළමයා මේ කාලේ උසස් පෙළ කරන්න හිතුනේ? සර් අර ජනලස්මන් නායක පාර්ලිමේන්තුවේ ඉන්නේ. එයත් මේ ළඟදී උසස් පෙළ කරේ. ඉතින් මටත් කරන්න හිතුණා. ජනලස්මන් නායක කිව්වේ? මට මතක නෑ. අර කොණ්ඩේ කොටර කපලා ඉන්නේ. කොණ්ඩයක් අර දාලින්නේ. රෙකෝඩ් මෑන්. කොණ්ඩේක මතකයි.
ජන් ලක්ෂ්මන් නායක නේද? හරි කමන්නේ. දැන් හරි උසස් පෙළ කරන්න තුනනේ. දැන් ඇත්තටම ළමයට වයස කීයද? දැන් කොහොමද දැන් ඔය මේ අර කලින් දීපු විභාග සාමාන්‍ය පෙළ ලිව්වා. ඒකෙත් කොහොමද? සහතිකද? සහතික සේරම මෙතන තියෙනවා. සහතික සේරම තියෙනවා මෙතන. මේ ළමයා හොඳයිනේ. සේරම අරගෙන ඇවිල්ලා නේද? ක්‍රීඩා සහතික. අවුරුදු උත්සවය මැදගම. ගමහරා දිවීම. මේකෙත් මේ වෙනියෙක් නේ. මේ යකෝ අම්මගේ තාත්තගේ විවාහ සහතිකෙත් තියෙන්නේ. අවන්නේ. උපැන්න සහතිකෙත් තියෙනවා. මේ මොකද්ද මේ සහතික? සහතිකයේ ඉතල ඉතුරු ටික පේන්නේ නැහැ. වතුර ගම් වතුර ගියාද? යකෝ සහතික නම් තියෙනවා. මේ මැද කොළ ටික යකෝ මේ සහතික කියලා මැද කොළ ගහගෙන ඇවිල්ලා. ෆයිල් එක ලොකුවට පේන්න ඕනේ නේද? හැදෙනේ ඌ දැන්. මේ තියෙන්නේ එතකොට මේ ළමයා දැන් කීය වෙනකන් ගියාද ඉස්කෝලේ? 6 වෙනකන් ගියා නේද? 6 වෙනකන් ගියා. ඒතොර 6න් පස්සේ 6න් පස්සේ යන්නේ ගෙදරින් ටෝච් එක ඒ දුන්නෙත් නෑ. ඉතින් අතේ ගන්න සල්ලි තිබ්බෙත් නෑ නේද? 6න් පස්සේ යන ටෝච් මොකටද ළමයි ඉස්කෝලේ යන්න? 6න් පස්සේ කළු කරයි නේද? ගියත් එන්නේ එකක් නෑනේ. සිංහල භාෂාව සහ සාහිත්‍ය F යකෝ මුගේ ජාතියත් ෆේල්නේ. ආගම ඒකත් කාවා. ඒකත් F. ඉතිහාසය ඒකත් ෆේල්. මේ හේරම් ෆේල්. නෑ මම ෆේල් නෑද? මම ගමට සේවයක් නේ කරේ. ගමටම ලයිට් දුන්නා. ඒකේ ලයිට් දුන්නා. ඒ කියන්නේ ළමයා දෙවෙනි පාරවත් විභාගෙ ලිව්වේ නැද්ද? නෑ සර්. දෙවෙනි පාර මම හොඳටම පාඩම් කරා. මේ දෙවෙනි පාරේ වුණාට ඒත් ෆේල් නේ. 8:40ටම පාඩම් කරන්නේ නේද මම? විභාගෙ 8:00ට පටන් ගිහින්. කවුරු කිව්වෙත් නෑනේ මට. ඉතින් විභාගෙට යන්න බැරි වුණා. ඒ නිසා දෙවෙනි පාරත් ෆේල්. කොහොමද? තුන්වෙනි පාර. තුන්වෙනි පාර පාස්. කමන්නේ. දැන් හරි උසස් පෙළ කරන්න දීච්ච එක ලොකු දෙයක්. කාණුව හින්දා ළමයි නිරන්තරයෙන් මේක හරි ගඳයි. අම්මෝ. ළමයාට දැනෙනවද? ඒක තමයි සර් මාත් මේ බැලුවේ. හදයි. ඉතින් මේ ළමයාට උසස් පෙළ ලියන්න හරි. මෙහෙමයි. දැන් ඔය ළමයාට උසස් පෙළ ලියනවා නම් මාස 3කින්වත් ලියන්න ඕනේ. තව මාස 3කින් විභාග එනවනේ. මාස 3ක් නෙවෙයි මාස 4ක් තියෙනවා. පොදු පරීක්ෂණෙත් තියෙනවා. හරිද? හරි සර්. විෂයන් කීයක් තියෙනවද දැන්? දන්නවද ඒක? 3යි නේ සර්. 3යි? 3යි නෙවෙයි 5යි. 5කට අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනේ පේපර්. වාලියන විෂයන් 3යි. පොදු පරීක්ෂණේ ඉංග්‍රීසි. ඒකවත් දන්නේ නැහැ මේ ළමයා. ඒකට කමන්නේ. මම සාමාන්‍ය දැනුම ප්‍රශ්න කීපයක් අහන උත්තර දෙන්න පුළුවන්ද? පුළුවන් සර්. හරි එහෙනම්. හරි. මේ ලෝකේ ළමයි හැමදාම වෙන දේවල් වලට ඒ කියන්නේ ස්ථීරවම වෙන දේවල් වලට අනිවාර්යයෙන් වෙන දේවල් වල අපි කියනවා රිතේ කියලා. මොකක් කියලාද? රික්ත නෙවෙයි
රිත ළමයි රිතය කියලා කියන්නේ. මේ ලෝකේ අනිවාර්යෙන් වෙන දේවල්. හරි. මට මේ ළමයා කියන්න ඕනි මේ ලෝකේ අනිවාර්යෙන් වෙන දේවල්. රිතේ. එකක් මං කියන්නම් ඊර පායනවා ඊර බහිනවා. ඔය ළමයාත් තව ඒ වගේ ටිකක් කියන්න බලන්න. පුළුවන්ද? පුළුවන් සර්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා? කියනකො බලන්න මේ ප්‍රශ්නේ. සර්, පඩයන් නේද? පඩ කියන්නේ ළමයි වාතය. වාතය කොහෙද ළමයි ගුලි යන්නේ? පඩ යන්නේ පඩ නෙවෙයි ළමයි වාතය. පොඩ සදාචාරාත්මක වෙනවකෝ. හරි සර්. වාතය යන්නේ ගුලි නෙවෙයි නා. ෂුවර් එකට මම රෙවුනද? යකෝ මං ඉතලා හිටිය කුරු කරනු කියලා. ඔබ බොක්ක කුරුලා දු පයන්න. ආව උසස් පෙළ කරන්න.